ආයිබෝවන් කොහොමද කට්ටිය බාස්සය පොඩි වැඩක් පෙන්වන්නද ඔයාලගේ බයිසිකලේ බලන්න මේ මේන් ෆියුස් එකක් තියෙනවා බැටරිය ළඟ මෙන්න මෙතන තමයි තියෙන්නේ මේකෙන් සප්ලයි මේකෙන් තමයි කරන්ට් එක අරන් යන්න ගේන්නේ දෙකම ලයින් එක තියෙන්නේ ඉතින් මෙතන ෆියුස් එකක් එනවා මේ විදිහේ ෆියුස් එකක් එන්නේ මේ තියෙන්නේ මේක බලන්න මේ කරන්ට් එක පාස් වෙන්නේ නැත්නම් බැටරියත් අලුත් නම් දැන් මේකේ අලුත් බැටරියක් දාලා තියෙන්නේ මේක ඔක්සයිඩ් ඇවිල්ලා තියෙනවා මේ. ඉතින් ලූස් කනෙක්ෂන් වුණාම දැන් මේක නම් මේ මැගින්ටෝ දුවන බයික් කියන නිසා මේක තිබ්බත් නැතත් දුවන්න පුළුවන්. ඩිස්කවරි පල්සර් එකක් වගේ බැටරි මොඩලයක් වුණොත් එහෙම අනිවාර්යෙන්ම ඕන කරනවා මේක. දැන් මේක අපි චෙක් කරගමු මෙතනින් ඩිරෙක්ට් කරලා. චෙක් කරගමු. දැන් අපි ඩිරෙක්ට් සප්ලයි එකට දීලා තියෙන්නේ. එතන ඩිරෙක්ට් සප්ලයි එකට මෙතනින් දීලා චෙක් කරගන්නවා. දැන් මෙතන පවර් එක ඇවිල්ලා තියෙනවා මේ. රයිට්. එතකොට මෙතන අපි හදා ගන්න ඕන. ඔයාලගේ බයිසිකල් වලත් බලන්න මේ වගේ තියෙනවා නම් මේ මෙතන පියුස් එක අවුල් වෙලා නම් පියුස් එකක් දාලා හදා ගන්නත් පුළුවන්. වෙන ටයිප් එක පියුස් එකක් බොක්ස් එකක් දාලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔරිජිනල් විදිහට කෑල්ලක් හොයලා අරගෙන පියුස් එකක් දාලා හදා ගන්න. බාස්සගේ channel එක subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්න, share කරන්න. bell icon එක click කරලා තියාගන්න notification එකට වීඩියෝ එයි. phone number එක තියෙනවා මොනවාරි ගැටලු තිබ්බොත් call එකක් දාන්න. ජය වේවා.